ඔය දැන් සීල් ගන්නවා කියලා කියන්නේ නිකන් පින්වත්නි අර පොඩි වෙලාවකට අපි නිකන් අපේ හිත මහාන කරනවා වගේ වැඩක් නේ. අපි පන්සලට ඇවිල්ලා 12න් පස්සේ කන්නේ නැතුව හැබැයි ඔබට තියෙන සිල්පද 10යි. මේ ශාසනයට ඇවිල්ලා දැන් ඔබ ගිහියෝ අනිත් එක. ඔබ මෙතනින් එළියට ගිහිල්ලා මොනවා කරත් කවුරුත් හොයන්න බලන්නෙත් නැහැ. ඔබට ඒක ගැටලුවකුත් නැහැ. ඔබේ හිතට කහටකුත් නැහැ. මම ඔබට දෙනවා එක අවස්ථාවක් පුළුවන් නම් මේ දැන් අද ආයෙ දැන් ඇවිල්ලා ආරන්ට ගෙදර ගිහිල්ලා මේ මට දරුවන්ට පණිවිඩය කියලා එන්නම් අම්මලාට පණිවිඩය කියලා එන්නම් පොත්වල ලියලා එන්නම් නෝට්බුක් එකේ සටහනක් දාලා එන්නම් මුකුත් නෙමෙයි මේ දැන් සිවුරක් තියලා කියනවා මහාන වෙන්න. අද ඉඳන් මහාන ජීවිතේ පැවිදි වෙන්න කැමති අයත් ඇති. මම කියන්නේ ඒකයි ගැන නෙමෙයි. සාමාන්‍ය ඉන්න අයට අද මහාන වෙමුද? දැන් මේ වාහන ගෙවල් දොරවල් තියෙනවා මේවා කවුරු අරන් යයිද? මුකුත් වැඩක් නැහැ. වාහනේ ගෙදරට බාර දීලා එන්නම්. අද දැන් මහාන වෙමු මෙතන. සිවුර ගානේ දීගෙන යන්න. ඔබ සමහර විට නිකන් අර අපි කියන්නේ අර හිතට එන ගැම්මට අර නිකන් වෙමු ස්වාමීන් වහන්සේ එකට මහාන වෙයි. හැබැයි පින්වත්නි ඔබට බුදුරජාණන් සාරිපුත්ත මහාසානස කියනවා කෙනෙක්ට පැවිදි වෙන එක අමාරුයි. ඊට පස්සේ ඒ කෙනාට අමාරු පැවිද්ද රැඳිලා ඉන්න එක. ඔබට මම අද පැවිදි වුමු කිව්වොත් මෙතනින් භාගය කරත් වඩා ඒකෙන් හැලේ. මහාන වුණත් දවස් 2 3 යනකොට පින්වත්නි නිවන කියන එකත් ඔබට එපා වෙන්න පුළුවන්. ඒකට හේතුව වෙන මොකුත් නෙමෙයි. අපිට සාමාන්‍ය ජීවිත අපි නිවන් දකින්න ආසයි අපි කැමති මේවා නැති වෙනවට. අර එකපාර අපිට මේවා නැවතෙනවා කියන එකේදී අපේ හිත ඇතුලේ බයක් තියෙනවා මේ අපිට තියෙන මේ අර කහ ගන්න පුළුවන් කුෂ්ඨ ටික. ඊළඟ ලොකු ස්වාමීන් වහන්සේත් කිව්ව හිටියයි දන්නවනම්. අපිට මේ කහ ගන්න පුළුවන් කුෂ්ඨ ටික එකපාර ගැලවිලා යයි කියලා බයක් අපි ගාව තියෙනවා.